බලන්න ළමයි 21 වෙනි ප්‍රශ්නේ. 21 වෙනි ප්‍රශ්නේ පහත් දක්වා ඇති ගණිතමය ප්‍රකාශනයේ ප්‍රතිඵලය කුමක් වේද? හරි. ඒ ළමයි පැස්කල් පාඩමේ අපිට ඔපරේටර්ස් වල එකක් තමයි කතා කරන් දෙන්නේ. ඔපරේටර්ස් වර්ග අපිට තුනක් තියෙනවා. සැසඳුම් කාරක, අංක ගණිතමය කාරක, තාර්කික කාරක. algebra operators, comparison operators, logical operators. හරි. algebra, comparison operators, logical operators. එතකොට ඒකෙන් algebra operator වලට අයත් එකක් තමයි දැන් ඔය ගණන් තමයි තියෙන්නේ. එතකොට algebra operators ගත්තාම algebra operators අපිට තියෙනවා පිළිවෙලකට හදන්න. මුලින්ම හදන්න ඕනේ එකතු කිරීම. ඊට පස්සේ අඩු කිරීම. ඊට පස්සේ බෙදීම. දැන් බෙදීම ගත්තාම තමයි කම්පියුටර් එක මෙයාගේ බෙදීම නේ. බෙදීම මෙහෙම. ඊට පස්සේ වැඩි කිරීම. කම්පියුටර් එකේ වැඩි කිරීම මෙහෙම දන්නේ නැහැ. එතකොට තරු ලකුණු. ඊට පස්සේ div එකයි mod එකයි. div mod. div කියන්නේ ලබ්ධිය. mod කියන්නේ ශේෂය. මොකක් හරි ගාණක් අරගෙන ඒ ගාණ බෙදලා ගත්තාම ලබ්ධිය තමයි div එක, mod එක ශේෂය. හරි. ඔය පිළිවෙලට තමයි දැන් අපිට දැන් ඔය ගාණ හදන්න තියෙන්නේ. මොකද්ද ගාණ? $4 වරහන් වැඩි කිරීම 3 ඍණ 20 u4. හරි. මුලින්ම වරහන් සුරු කරලෙමු. එතකොට වරහනේ දිනවා 12 අඩු කිරීම 4. එතකොට එනවා 8යි. ඊට වැඩි කිරීම 3 ඍණ 20 u4. දැන් මේකේ මොකක්ද හදන්නේ? අඩු කිරීම. එහෙම මේක තමයි දැන් මේ මං කිව්වා කියලා මේ පිළිවෙලට මොනිත් නෑ. හරි. හරි. දැන් හදමු බලන්න. එතකොට මෙතන දැන් ඊට පස්සේ මම හදනවා මේ 20යි div 4යි. එතකොට කොහොමද එන්නේ? 20 බෙදන්න ඕනි 4යි. 5යි. 20 එතකොට div එක කියන්නේ ලබ්ධියට. එතකොට 5යි. 8 වැඩි කිරීම 3 අඩු කිරීම 5. දැන් වැඩි කිරීමයි හදනවා. 8 වරක් 3 24යි. 24 අඩු කිරීම 5 19. 19 වෙනි උත්තරය කියන්න බලන්න. තියෙනවනේ. දෙවෙනි උත්තරේ 21 2. දෙක පහත් දැක්කන S තාර්කික ප්‍රකාශය සලකන්න. x සහ y යන පිළිවෙලින් 40 සහ 50 වේ නම් S ප්‍රකාශනයේ ප්‍රතිඵලය පහත කවරක්ද? හරි. එතකොට ඕක තියෙන ළමයි logical operators එකයි. හරි. તો logical operator එකක් ගත්තාම ඒක කොටස් තුනයි. and operators, o operators, not operators. හරි. හරි. එතකොට S හරි. බලමු. එතකොට මේක කියනවා අපිට x කියන්නේ 40යිලු. y කියන්නේ 15යිලු. හරි. එතකොට මෙතන x අපි 40 දාමු. 40 විශාලයි හෝ සමානයි 50. ඕ y කියන්නේ 15යි. not y 15 කුඩයි 10ට වඩා. හරි. මෙතන එතකොට අපිට 40 50ට වඩා විශාලයිද? නෑනේ. එතකොට
වැරදිනේ බිඳුවයි. 40 ගණන් නැහැ. එතකොට false වෙනවා. වැරදි. ඔව්. එතකොට 15 10ට වඩා කුඩායිද? නෑ. ඒකත් false. එතකොට මෙතන false or not false කියන්නේ true. O තියෙන්නේ. O එකේ ළමයි එකක් හරි එකයි නම් O ගේට් එකක් ගත්තාම එකක් හරි එකයි නම් එකයි. AND ගේට් එකක් ගත්තාම ආදානයන් සියල්ලම එක වෙන්න ඕනේ ප්‍රතිදාන එක වෙන්න. not එකේ පරස්පරයි. බිඳුව කියොත් එක වෙනවා එක කියොත් බිඳුව වෙනවා. එතකොට මෙතන false or true. එතකොට එකක් හරි එක වෙලානේ එතකොට උත්තරේ true. හරි. true කියලා උත්තරයක් කොහෙද තියෙන්නේ? පළවෙනි උත්තරේ. 22 22 හරි 23 22 එක 23 බලන්න. විදුලි බිල ගණනය කිරීමේ ඇල්ගොරිතමයක් සලකා බලන්න. පාරිභෝගිකයෙකු ගෙවිය යුතු මුල් මුදල ගණනය කිරීම සඳහා පහසු කොන්දේසිය යටතේ ක්‍රියාවලිය සිදු වේ. මෙම ගණනය කිරීමේ ක්‍රියාවලිය ඇල්ගොරිතමයට අනුව නිවැරදිව නිරූපණය කරන්නේ පහත් සඳහන් කුමන වගන්තියේද? ආදානය පරිභෝජනය කළ විදුලි ගණන පරිශීලක වර්ගය ක්‍රියාවලිය ඒකක 50ට නම් ඒකකට රුපියල් 10 වෙකි. හරි එතකොට අපි මුලින්ම මොකද කරන්න ඕනේ? ඒකක ගන්න බලන්න එපා. ඒකක ගන්න බලලා දැන් මෙතන ඒකකයට කොච්චරක් ගන්නද 50ට අඩු නම් ඒකකයට 10යි. 50ට වැඩි 100ට අඩුයි නම් 50යි 100යි අතර නම් 15යි. 100ට වැඩි නම් 20යි. එතකොට අපි පරිශීලකයා ව්‍යාපාරිකයෙක් නම් 120ක සේවා බද්දකුත් එකතු කරනවා. හරි. එතකොට මුලින්ම අපි බලන්න ඕනේ ඒකක ගණන. ඒකක ගණන බලලා ඊට පස්සේ ඒකක ගණනට කොච්චර ගාණක් එනවද කියලා බලන්න එපා. ඊට පස්සේ පරිශීලක වර්ගය බලන්න ඕනේ. වර්ගය බලලා ටැක්ස් එකක් ගහනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. හරි. එතකොට මූලිකම ඒකක ගණන පරීක්ෂා කර මූලික ගාස්තු ගණනය කරන අතර ඉන්පසු පරිශීලක වර්ගය මත පදනම සේවා බද්ද එකතු කළ යුතුදයි තීරණය කරයි. මුලින්ම සේවා බද්ද ගණනය කර අවසානයේ ඒකක ගණන පරීක්ෂා කර මූලික ගාස්තුව තීරණය කරයි. 3. පරිශීලක වර්ගයේ කුමකුවත් ඒකක ගණන මත පමණක් පදනම අවසාන ගාස්තුව ගණනය කරයි. ඒකක ගණන සහ පරිශීලක වර්ගය යන දෙකම පරීක්ෂා නොකර ඍජුවම අවසාන ගාස්තුව ලබා දෙයි. මේකද ළමයි ගැලවෙන උත්තරේ පළවෙනි එක. පළවෙනි එක තමයි ක්‍රියාවට අනුව සිද්ධ වෙන්නේ 23 1. 24 වගුවක ඇති ශේෂ්ත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක් වී එහි ඇති එක් රෙකෝඩ් අනන්‍ය ලෙස හඳුනා ගැනීමට භාවිතා කරන අතුරු වන්නේ. වගුවක ඇති ශේෂ්ත්‍ර දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක් වී එහි එක් රෙකෝඩ් ආතත්ති ලෙස ගන්නේ සංයුක්ත ප්‍රාථමික අතුර. 24 2. ඔයගේ ප්‍රශ්න වලට ළමයි ටක් ගාලා උත්තර ගහන්න. මොකද දැන් මෙයාගේ ගණන් හදන්න ආවහම ඒ ගණන් හදනකොට අපිට ටිකක් වෙලාව යනවනේ. ඒ නිසා අර ඔයගේ දැන් ওই පොඩි ප්‍රශ්න වලින් අපි මේවට වෙලාව ගන්න ඕනේ. හරි? ඒක හොඳට තේරුම් ගන්න. දැන් මෙයා ගණන් හදන්නාම මේ ගාන ටිකක් වෙලා අපි යනවනේ. ඒක ගාන හදලා අපි උත්තරේ දාගන්න. එතකොට ඒ ගන්න වෙලාව අර වගේ පොඩි ප්‍රශ්න වලින් මේ අපිට ගන්න පුළුවන්. හරි? එතකොට මේ ප්‍රශ්නෙට පොඩි වෙලාවයි යන්නේ. එතකොට මේ ප්‍රශ්نين යන ඉතුරු වෙලාව අපිට ගන්න පුළුවන්. මේ මෙයාගේ ගානක් එහෙම ආවම හදන්න. හරි? ඊටසේ 25. පහත පෙන්වා ඇති ව්‍යාජකයේත කොටස සලකා බලන්න. පහත පෙන්වා ඇති ව්‍යාජකයට කොටස සලකා බලන්න. හරි. එතකොට ඉහත කේතේ ක්‍රියාත්මක කිරීමෙන් පසු ඇරෝ ස්කෝර් 4හි අගය කුමක් වේද? හරි. එතකොට ළමයි මේකේ ඉන්ටිජර් එකක් තියෙනවා. 10යි. එතන ඇරෝ ස්කෝර් 4ට ළමයි අපිට එනවා එතන කියන්නේ ළමයි
ඇරෝ ස්කෝ 4 කියන්නේ ඇරෝ ස්කෝ බිඳුව වැඩි කිරීම ඇරෝ ස්කෝ 1 හරි. එතකොට ස්කෝ බිඳුව වැඩි කිරීම ස්කෝ 1 අඩු කිරීම ස්කෝ 3. හරි. එතන ස්කෝ බිඳුව 10යි. ස්කෝ 4 සමාන වෙයි. 10යි වැඩි කිරීම ස්කෝ 1 5යි. අඩු කිරීම 3. දෙක 10 වරක් 5 50. වැඩි කිරීම 2 48යි. එතකොට අතර සමානයි 48ට. 48 කියලා උත්තරයක් තියෙනවා 25 1. හරි 26 බලන්න. පහත් දක්වා ඇති ප්‍රකාශයන්ගෙන් ඇසෙම්බලරයක් අර්ථ වින්‍යාසකයක් සහ සම්පාදකයක් සම්බන්ධයෙන් වන නිවැරදි ප්‍රකාශය තෝරන්න. හරි. බලන්න මොකද්ද කියලා ගන්න පුළුවන්. පළවෙනි එක වැරදි. දෙවෙනි එකත් වැරදි. තුන්වෙනි එක හරියට තමයි. හතරවෙනි එක දිහා බලන්න. සම්පාදනයේ සෙම්ප්ලර් භාෂා කේතිය වැරදි වෙනකන් සම්දේමකින් ඉහළ මට්ටමේ කේතිය පිළිගන්න. හතරක් වැරදි නම් මෙතන 26 ගන්න පුළුවන් අපිට 3. හරි 27 බලන්න. 27. එතකොට ප්‍රශ්නාංක 27 28 සහ 29 සඳහා පිළිවෙලින් කේත කොටස 1 2 3 අදාළ වේ. හරි. කේත කොටස් තුනක් තියෙනවා කොට තුනක. එතකොට ඒ ටික බලලා තමයි 27 28 29 උත්තර ලියන්න ඕනේ. 27. කේත කොටස එකෙහි දක්වා ඇති ව්‍යාජ කේත ක්‍රියාත්මක කිරීමෙන් පසු right LA F විධානය වගේ ප්‍රතිදාන ලෙස ලැබෙන අවසාන අගය කුමක්ද? එක ගත්තට පස්සේ ලැබෙන අවසාන අගය. හරි එතකොට ළමයි x සමානයිලු 5 y x කුඩයි හෝ සමානයි 20ට වඩා. එතකොට x අතන ඉන්නේ 20නේ. 20ට 3ක් එකතු වුණාම 23යි. හරි. 20ට 3 එකතු වුණාම 23යි. එතකොට උත්තරේ 2. හරි. 26. කේත කොටස දෙකෙහි දක්වා ඇති ව්‍යාජ කේතයේ ප්‍රතිදානය කුමක්ද? කේත කොටස දෙක වා i සමානයි ඉන්ටිජර් එකක්. අලා එතකොට දෙකෙන් දෙකට වැඩි වෙන්න ඕනේ 10ට වඩා අඩු වෙන්න ඕනේ. එතන මේක පටන් ගන්න 4යි. ඒකට 4කට 2ක් එකතු වුණාම 6යි. 6යි 6ට 2ක් එකතු වුණාම 8යි. 8ට 2ක් එකතු වුණාම 10යි. 6ට 10 කියලා උත්තරයක් තියෙනවා. ඔයගොල්ලම යන්න ඕනේ පේරියට යන්න ඕනේ ටයිප් වෙන්න ඕනේ මෙහෙම. මෙහෙම පල්ලට නෙවෙයි මෙහෙම යන්න. එතකොට 4ට 2ක් 6යි. 6ට 2ක් 8යි. 8ට 2ක් 10යි. 6 8 10යි. දැන් මුකුත් නැතුව මේක කොටේ තියෙනවාට 6010 වගේ උත්තරේ එන්නේ. එතකොට උත්තරේ තියෙනවා 2.
29. කේත කොටස 3ට අදාළව මාර්ක් සඳහා පිළිවෙලින් 40, 20 සහ 16 යන ආදායම් ලබා දෙන ලැබිය හැකි විධානයේ දැක්වෙන වර්ණය. හරි එතකොට 40, 20 සහ 16. 40 දුන්නොත් එතකොට 35 වඩා විශාලයි හෝ සමානයි. එතකොට හරි. ඒ එකක් එනවා. ඊට පස්සේ එතනට 20 දුන්නොත් 20 විශාලයි 25ට වඩා. එතන වැරදි. එතකොට B නෙවෙයි එන්නේ. එතන එන්නේ C එක. 3ට 16 දුන්නොත් 15ට වඩා 16 විශාලයි. හරි. එතකොට එතන එනවා. එතන C නෙන්නේ. එතකොට ACC කියලා තියෙනවා 29 එකේ. 30. පික්සලය සඳහා භාවිත දෙකක මතකයක් වෙන් කර ඇතැම් පික්සල නිරූපණය කර උපරිම සංඛ්‍යාව. බයිට් දෙකක් තියෙනවද? බයිට් 65536යි ළමයි. තේ උත්තරේ 3. තිස් එක. පහ සඳහන් ප්‍රකාශ 4 අතරින් වෙක්ටර් ග්‍රැෆික් වල ප්‍රධාන ලක්ෂණය සහ එහි රාෂ්ට්‍ර ග්‍රැෆික් වලින් වෙනස් වන ආකාරය නිවැරදිව පැහැදිලි කරන ප්‍රකාශය තෝරන්න. 31. වෙක්ටර් ග්‍රැෆික්ස් ඡායාරූප සඳහා වඩා සුදුසු වන අතර ඒවා විශාල කිරීමේදී පික්සලීකරණය වීම සිදුවේ. වැරදි. රාෂ්ට්‍ර ග්‍රැෆික් ගණිතමය සූත්‍ර භාවිතයෙන් නිර්මාණය වන අතර ඒවා විශාල කිරීමේදී වෙන අතර ඒවා සාමාන්‍යයෙන් SVG හෝ AI ආකෘතිවලින් සැරසී වැරදි. වෙක්ටර් ග්‍රැෆික් විවිධ වර්ණ පික්සල් සමූහයකින් සෑදී අතර ඒවායේ ගුණ ප්‍රමාණය විශාල කිරීමේදී වැඩි වේ. වැරදි. 4. වෙක්ටර් ග්‍රැෆික් ගණිතමය සූත්‍ර මත පදනම් වන අතර ඒවායේ ගුණාත්මක බව අඩුවීමකින් තොරව ඕනෑම ප්‍රමාණයකට විශාල කළ හැකිය. 4 හරි. 31 4. 32. SDLC අධීරන් වන පද්ධති විශ්ලේෂණය පද්ධති නඩත්තුව පද්ධති හඳුනා ගැනීම සහ පද්ධති සංවර්ධනය යන නිවැරදි තාර්කික අනුපිළිවෙලින් පහක් දක්වා ඇත්තේ. මුලින්ම එන්නවල මේ පද්ධතියක් හඳුනා ගන්න එපා. හඳුනාගෙන අපි බලන්න එපා ඒක මොකක්ද කියලා. හරි විශ්ලේෂණය කරන්න ඕනේ. එතකොට හඳුනා ගැනීම පද්ධතිය හඳුනා ගැනීම තමයි මුලින් එන්න ඕනේ. පද්ධතිය හඳුනා ගැනීම කියලා මුලින් තියෙනවා අපිට පළවෙනි උත්තරේ තුන්වෙනි උත්තරේ. හරි 2යි 4යි අපිට අයින් කරලා දාන්න. එතකොට 1යි 3යි දැන් ඊට පස්සේ පද්ධතිය විශ්ලේෂණය කරන්න ඕනේ. පද්ධති විශ්ලේෂණය දෙකේම තියෙනවා. ඒතකොට උත්තර දෙක දෙන්න ගැටලුවක් තියෙනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? පද්ධති විශ්ලේෂණය කරලා විශ්ලේෂණය කරලා ඒකේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒක සංවර්ධනය කරනවා. සංවර්ධනය කළා නඩත්තු කරනවා. ඒකට තුන්වෙනි උත්තරේ. 33. පරිගණක ජාලකරණයේදී DNS domain name system මේ ප්‍රධාන කාර්යය domain name එකේ මොකද කරන්නේ? වසම් නාමයක් තියෙන domain name එකනේ වසම් නාමය කියන්නේ domain name එකට. හරි එතකොට මේ domain name එක IP ලිපිනයක් කරගෙන තමයි DNS එකේ වෙන්නේ. හරි. එතකොට වසම් නාමයක් වෙන්නේ IP ලිපිනයක් බඩපත් කිරීම. එතකොට බලන්න උත්තරය web ලිපිනයක් ඒට අදාළ වන MAC ලිපිනය MAC address වල වැරදි. පොදු IP ලිපිනයක් public IP address පුද්ගලික IP ලිපිනයක් private IP address බවට පරිවර්තනය කිරීම වැරදි. 3 වසම් නාමයක් ඒට අදාළ වන IP ලිපිනයක් බවට පරිවර්තන හරි. 4 HTTP ඉල්ලීම් HTTPS ඉල්ලීම් වල එක වැරදි. ඒකට උත්තරේ 3. domain name එකක් IP address එකක් බවට තමයි පරිවර්තනය වෙන්නේ. 33 3. 34. දකුණු පසින්
කොටුවේ පෙන්වා ඇති ගොනු දිකු සහ ඒවා ආයතන ප්‍රධාන ගොනු ප්‍රරූප ෆයිල් ටයිප්ස් නිවැරදිව සැසඳෙන විකල්පය තෝරන්න. හරි එතකොට මුලින්ම මොකක්ද තියෙන්නේ? docs ppts xlx. එතකොට මේක මොකක් හරි ළමයි ලේඛනය මොකක් හරි ડોකියුමන්ට් එක මේ එතකොට docs කියන්නේ word එකෙන් තේරෙනවා. එතකොට ડોකියුමන්ට් එක. හරි එතකොට ડોකියුමන්ට් ලේඛන කියලා මුලින්ම එනවා අපිට 3යි 4යි. හරි. ඊට පස්සේ දෙක jpg png bmp ඒ කියන්නේ pictures වලටයි තියෙනවා. එතකොට pictures පින්තූර බලන්න 3 4 පින්තූර කියලා තියෙන්නේ තුන්වෙනි උත්තරය. අර තුන්වෙනි උත්තරේ හතරවෙනි එකේ නෑ ශව්‍ය කියන්නේ තියෙන. එතකොට 3 7 එතකොට mp3 කියන ශව්‍ය. එතකොට තුන්වෙනි උත්තරේ තර තග්ගල වලට හොයාගන්න ලේසි ඔන්න ඔය වගේ දැන් හරි. 3 35 URL එකක් තියෙනවා. ඒ URL එකේ www.company.lk සහ details.ph කියන කොටස් වලින් පිළිවෙලින් නිරූපණය කරන්න මොකක්ද කියලා අහනවා. www කියන්නේ සේවාව. සේවාව කියලා තියෙන්නේ තුන්වෙනි උත්තරේ ළමයි. තුන්වෙනි උත්තරේ විතරයි සේවාව කියලා තියෙන්නේ අනිත් ඒවා නෑ. ඊට පස්සේ company.lk කියන්නේ වසම් නාමය. හරි. domain name එක. එතකොට බලන්න. හරි එතකොට උත්තරේ details.php කියන්නේ ගොනුව. එතකොට තුන්වෙනි උත්තරේ 35 3. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය e-waste වැරදි ලෙස බැහැර කිරීමේදී ඇතිවන ප්‍රධානතම පාරිසරික සහ සෞඛ්‍ය අවදානම කුමක්ද? මොකද්ද ළමයි? ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වල e-waste වල තියෙනවා EM තියෙනවා. ඔය වගේ ඒවා තියෙනවා නේද? ඒවා පරිසරයට හොඳ නැහැනේ. රසදිය ඔය වගේ දේවල් තියෙනවා. බලන්න උත්තරේ පරිසරයට විශාල වශයෙන් කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීම. භාවිතා කරන ලද බැටරි වල අඩංගු රසායනික ද්‍රව්‍යමකින් පසෙහි සාරවත්භාවය අඩුවීම. ඊයම් රසදිය සහ කැඩීමියම් වැනි විෂ සහිත බැරලෝහ පසට සහ ජලයට එකතු වීම. අලුත් ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය කිරීමට වැය වන පිරිවැය වැඩි වීම. එතකොට උත්තරේ අපිට ගන්න පුළුවන් 3 43 sorry 36 3 37 ශ්‍රව්‍ය ශාස්ත්‍ර මුද්‍රකාංග වල ඇති පහත දක්වා ඇති නිරූපකයේ අයිකන් එක මොකක්ද අහනවා. අයිකන් එකේ කාර්යය මොකද මේ තියෙන්නේ? ඕකෙන් ළමයි කරන්නේ අර මොකක් හරි එකක් සින්දුවක් කෑල්ලක් තෝරාගෙන ඒකට ඒ කියන්නේ ඕක අර ඒකට මොකක්ද කියන්නේ මේ මියුසික් එකයි සින්දුවක් කරගෙන එතකොට මියුසික් එක විතරක් අපිට ගන්න පුළුවන් විදියට අන්න එහෙම හදන්නේ. එතකොට උත්තරේ ශබ්දේ වැඩි කිරීම වැරදි, ශබ්දේ වේගය අඩු කිරීමත් වැරදි, තෝරාගත් කොටසට නිශ්ශබ්දතාවය ඇතුළු කිරීම. අන්න හරි. ඒක තමයි අර කොටස අරගෙන ඉවරලා අපිට සින්දුව අයින් කළා මියුසික් එකේ එන්නේ වගේ එකක් තමයි උතනින් කරන්න පුළුවන්. හරි. ඒතර උත්තරේ 3 37න් 3. 38 600ක් පික්සල් පළලයිලු 400ක් පික්සල් දිගයිලු 24 bits per pixel වර්ණ ගැඹුරක් සයිස සංකෝචනය නොකළ රූප ගණක විශාලත්වය නිවැරදිව ගණනය කරන ක්‍රමය කුමක්ද? එතකොට දිග පළල පික්සලේ බිටු ගණන ඒක අරගන්න. එතකොට දිග තියෙනවා 600යි පළල දිග 400යි පළල 600යි බිටු ගණන 24යි. ඒ ටික වැඩි කරනවා. වැඩි කළා ඊට පස්සේ ඒ ටික අපි බෙදන්නේ ආයි 8ෙන් බෙදලා ආයි 1024ෙන් බෙදනවා. දිග බලන්න උත්තර ටික දිග පාල සහ පික්සලයට බිටු ගණන ගුණ කර එමාගේ 8ෙන් බෙදා ලැබෙනාගේ 1024ෙන් බෙදීම.
දිග සහ පළල ගුණ කර මාගේ 24න් බෙදා ලැබෙනගේ 10න් බෙදීම. දිග පළල සහ 8 ගුණ කර මාගේ 24න් බෙදා ලැබෙනගේ 24න් බෙදීම. මුළු පික්සල ගන්න 24න් බෙදා මාගේ 8න් සහ 100න් ගුණ කිරීම. පළවෙනි උත්තරේ ළමයි. 38 1 39 HTML උසලනයේ කොටස් නම් කර ඇති අතර පහත කොටස් සලකන්න. එහි XY Z යන ලේඛන වලට සුදුසු පදයේ පිළිවෙලින් දැක්වෙන වර්ණය. X තියනවා ළමයි ඉස්කෝල පොත බ්ලූ. එතකොට මේ මොකද්ද මේ? මේ මොකක් හරි දැන් මේකේ අගය නේද එතකොට ෆොන්ට් ෆේස් එක ඉස්කෝල පොත. කලර් එක බ්ලූ කියලා දාලා තියෙන. එතකොට මේකේ අගය. හරි. එතකොට මේ උසුලනේ අගය. ෆොන්ට් ෆේස් එකට අගය. අගය කියන උත්තරේ බලන්න මොකේද තියෙන්නේ කියලා. 39 දෙවෙනි උත්තරේ තියෙනවා අගය කියලා. අන්න එතකොට අනිත් උත්තරේ ගන්න. එතකොට අපිට උත්තරේ ගන්න බලා. එතකොට x කියන්නේ අගය. ඊට පස්සේ y කියන්නේ එලිමන්ට් එක උසුලනය. z කියන්නේ උපලක්ෂණය. හරි. එතකොට උත්තරේ 39 2. 40. පහත් දක්වා ඇත්තේ එකිනෙකට වෙනස් ලැයිස්තු වර්ග තුනක් සහ ඒවායේ නිවැරදි ආරම්භක උසුලනය දැක්වෙන HTML කේද සමූහයකි. ලැයිස්තු තුන සහ ආරම්භක උසුලන තුර නිවැරදිව දක්වා ඇති වර්ණය. හරි. එතකොට මොනවාද උසුලන තුන ආරම්භක උසුලන තුන? හරි. එතකොට මේ උසුලනේ හරිද කියලා බලන්න ඕනේ මේ කෝඩ් එක ලියන හැටි අපිට. බලන්න. පළවෙනි එක unordered list li කියලා තියෙනවා. එතකොට ඒක වැරදි. දෙවෙනි උත්තරේ definition list dl ඒක හරි. ordered list ol කියලා පැන්නේ. එතකොට එතන වැරදි. තුන numbered list nl හරි. bullet list bl ඊට පස්සේ definition list dd දාලා තියෙන dl එන්නේ උඩට. හතර තමයි උත්තරේ. 1 2 3 තුනම වැරදිනේ. unordered list ul ordered list ol definition list dl හරිනේ. එතකොට 44 හරි එන්න දෙන ළමයි ප්‍රශ්න 40ම සාකච්ඡා කරනවා. MCQ වල මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට කියන්න. මම ඔයාලට ඒවට කොහොම හරි උත්තර ලබා දෙනවා.